Hi ළමයි, welcome to my YouTube channel. අද මම කතා කරන්න ආවේ සීගිරිය ගැන. සීගිරිය සිංහගිරිය, සිහගිරිය යන නමිනුත් හඳුන්වනු ලබනවා. කාශ්‍යප රජු විසින් ඉදි කරන ලද මේ සීගිරිය කිස්තු වර්ෂ 500 වසරට තමයි අයිති වෙන්නේ. තාම අපූර්ව වාස්තු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුකූලව නිර්මාණය කරපු මෙම සීගිරිය ගොඩාක්ම ප්‍රසිද්ධියට පත් වෙන්නේ සීගිරි චිත්‍ර නිසා නේද? අද අපි කතා කරමු සීගිරි චිත්‍ර මොන වගේද කියලා. කාන්තා රූප බොහෝ ප්‍රමාණයකින් සමන්විත මේ සීගිරි චිත්‍ර අපිට දැනට චිත්‍ර 22ක් පමණයි දැක ගන්න පුළුවන් වෙන්නේ. කාලයේදී ආවෑමෙන් විනාශයට පත්වලා දැනට අපිට ඉතිරි කරලා තියෙන චිත්‍ර 22ක් විතරමයි. ඉතින් මේ සීගිරි චිත්‍ර කේවල වශයෙන්ුත් ඒ වගේම යුගල රූප වශයෙන්ුත් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කහ පාට, නිල් පාට වගේ වර්ණවල් දෙකකින් යුක්තව මේවා නිර්මාණය කරලා තියෙනවා. මේ සීගිරි චිත්‍ර ගැන කතා කරනකොට ඒ තුල තියෙන භාව ප්‍රකාශනය ඉතාම අගනා නිර්මාණයක් බවට පාත්‍රක වීමට සමත් වෙලා තියෙනවා. මේ කාන්තාවන්ගේ දෑත් වලින් තිබෙන මුද්‍රා ඒ වගේ මුහුණෙන් තියෙන හැඟීම් ප්‍රකාශනය මේ සීගිරි කාන්තාවන්ට ඉතාම වටිනා තැනක් ලබා දීලා තිබෙනවා. සීගිරි සිතුවම් වර්ණ ගැන්වීමේදී කහ පාට, රතු පාට, නිල් පාට, දුඹුරු පාට, ඒ වගේම කළු යන වර්ණ භාවිතා කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. සීගිරි චිත්‍ර ඇඳීමේ ශිල්ප ක්‍රමය ගැන කතා කරනකොට සීගිරි චිත්‍ර පෙස්කෝ බෝනෝ ක්‍රමයට නැත්නම් තෙතපදාමය මත හදින ලද සිතුවම් විදියට හඳුනා ගන්නවා. හැබැයි වර්තමානයේ වන විට මෙය සීගිරි චිත්‍ර පෙස්කෝ සිකෝ ක්‍රමයට නැත්නම් වියලි බදාමය මත ඇත තියෙනවා කියලා ප්‍රකාශයට පත් කරනවා. මේ විදිහට නිර්මාණය වන සීගිරි සිතුවම් ඉතාම අපූර්ව කලාත්මක ලක්ෂණයන්ගේ රැසකින් සමන්විත වෙනවා. කාන්තා රූප බෙහෙවින්ම ලාලිත්‍යමය ස්වරූපයකින් යුතුව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. පුළුල් වූ උකුල, පුන්පිය උරු, දිගටි ගෙල, සිහින් අතැඟිලි වගේම දිගටි ඇස්වලිනුත් මේවා සමන්විත වෙනවා. මේ විදිහට ස්ත්‍රී ශරීරයේ තියෙන ඒ ශරීරාංග ඒ වගේම එහි ලාලිත්‍යමය ස්වරූපය සීගිරි චිත්‍ර ශිල්පියා ඉතාම අපූර්ව ආකාරයෙන් නරඹන අපිට පෙන්වලා දී තිබෙනවා. සීගිරි චිත්‍ර ගැන කතා කරනකොට අපිට වැදගත් තැනක් ලබා දෙන්න ඕනේ සීගිරි මතවාද පිළිබඳව. මතවාද නම් රැසක් ඉදිරිපත් කරලා තියෙනවනේ. අපි බලමු ඒ මොන වගේ මතවාදද මේ එක පුද්ගලයන් විසින් ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. HCP බෙල් මහතා පවසන පරිදි මේ සීගිරි චිත්‍ර තුලින් පෙන්නන්නේ කාශ්‍යප රජුගේ රජමාලිගයට සම්බන්ධ විසවරු එවැගේම කුමරියන් වගේම පරිවාරිකාවන් නිරූපණය වෙන බව. මාටින් වික්‍රමසිංහයන් පවසන්නේ අන්තපුර ස්ත්‍රීන් මින් නිරූපණය වන බව. ආනන්ද කුමාරස්වාමි පවසනවා මේ රූප තුලින් සීගිරි අප්සරාවන් නිරූපණය බව. ඔන්න තවත් කෙනෙක් ඉන්නවා සෙනරත් පරණවිතාන කියලා. මේ සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ මින් මේඝලතා ඒ වගේම විජුලතා නැත්නම් අපි කියනවා වලාකුළු සහ විදුලිය සංකේතවත් වෙන බව. මේ විදිහට අපූර්ව නිර්මාණය රැසක් දායාද කරපු සීගිරි චිත්‍ර ශිල්පියාගේ ඒ අපූර්ව චිත්‍රමය හැකියාව අපිට සීගිරි චිත්‍ර නැරඹීම තුළින් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. තවත් රසවත් පාඩම